මේ වෙද්දි බිලියනපතියෝ පවා බිහිවෙච්චි ප්‍රධාන ස්ථානයක් තමයි කොටස් වෙළඳපොළ කියන්නේ. ඒක අපි හැමෝම දන්න දෙයක්නේ. එතකොට අපිත් ආසයි මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න. එතකොට මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න ගියාම මේකේ තියෙන ඇතැම් වචන, ඒ කියන්නේ දැන් කවුරු හරි මේක ආයෝජනය කරන්න කලින් මේ කොටස් වෙළඳපොළ පිළිබඳව විස්තර හොයනවා. දැන් විස්තර හොයද්දී සමහර වෙලාවට මේකේ භාවිතා කරන ඇතැම් වචන ඉතාම සංකීර්ණයි. එතකොට ඒ සංකීර්ණ භාවයත් එක්ක ගොඩක් අය මේ වීඩියෝ එකත් පැත්තක කියලා අපෝ මට නම් මේක තේරෙන්නේ නැහැ කියලා මෙයාලා මේක අතෑරලා දානවා. හැබැයි හැමෝම ආසයි මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න. එතකොට දැන් මේ කොටස් වෙළඳපොලේ පිළිබඳ ඔයාලට මේ වෙද්දී වර්තමානයේදී يعني නිවුස් වල පවා ඔයාලට ඇහෙනවා කොටස් වෙළඳපොළ උඩ ගියා පහළ ගියා, ටර්නෝවර් එක මෙච්චරයි, මාකට් කැපිටලයිසේෂන් එක මෙච්චරයි, දවසේ වෙළඳපොළ පිරිවැටුම මෙච්චරයි. ඔය අමුතු කතා ගොඩක් ඔයාලට ඇහෙනවා. මම මේ වීඩියෝ එක හරහා ඔය අමුතු කතා ඔක්කොම සරල කතා කරනවා. හරිද? මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ වීඩියෝ එකෙන් නෙමෙයි ඉදිරියට මම වීඩියෝ පෙළක්ම කරනවා. මේවා ඉතාම කෙටි වීඩියෝ. ඒ නිසා ඔයාලගේ කාලේ නිකරුණේ නාස්ති වෙන්නේ නැහැ. මේකේ සිද්ධ වෙන මූලික ක්‍රියාවලිය පිළිබඳ අද වීඩියෝ එකේදී මම සරලව කියලා දෙන්නම්. ඔයාලා බලන්න දැන් මේ කොටස් වෙළඳපොළ කියන බර වචනය ඔයාලා මොහොතකට හිතින් අමතක කරන්න. කොටස් වෙළඳපොළ කියන්නේ මොකද්ද? වෙළඳපොළක් නේ. එහෙනම් දැන් අපි හිතාගමු එළවලු වෙළඳපොළක් ගැන. එළවලු වෙළඳපොළ කියන්නේ මොකද්ද? එළවලු වෙළඳපොළේ සිද්ධ වෙන්නේ ගැනුම්කරුවා සහ විකුණුම්කරුවා එකිනෙකට හමුවීමක්. එතකොට ගැනුම්කරු එළවලු ඉල්ලනවා, විකුණුම්කරු එළවලු විකුණනවා. ගැනුම්කරුව ගොඩක් එළවලුව ඉල්ලනවා කියලා හිතන්නකො. දැන් මම මේ කතා කරන්න හදන්නේ සාමාන්‍ය කොටසක, ඒ කියන්නේ කොටසක මිල ඉහළ පහළ යන ආකාරය මේ එළවලුවකට සංසන්දනය කරලා තමයි දැන් ඔයාලට මම පෙන්නන්නේ. එතකොට දැන් බලන්න ගැනුම්කරු ගොඩක් එළවලු ඉල්ලනවා. දැන් ගෝවා ගෙඩියක් ගන්නක උදාහරණයකට, ඒ ගෝවා ගෙඩියට ගෝවා ගෙඩිය ගැනුම්කරුව ගොඩක් ඉල්ලනවා. එතකොට දැන් ගැනුම්කරුව ගොඩක් ඉල්ලනකොට විකුණුම්කරු ඔය ගෝවා ගෙඩියේ මිල එකම ගානට දෙයිද? දැන් ගෝවා චුට්ටයිනේ තියෙන්නේ. ගැනුම්කරුව එන්න වැඩි වෙනවා නම් ගෝවා ටික හිඟ වෙනවා. එතකොට හිඟ වෙද්දී විකුණුම්කරු මොකද කරන්නේ? විකුණුම්කරු පටස් ගාලා මිල වැඩි කරනවා. ඔන්න ඔය වගේම ක්‍රියාවලියක් තමයි කොටස් වෙළඳපොළේ මිල ඉහළ පහළ යන එකේදී සිද්ධ වෙන්නේ. දැන් කවුරු හරි කොටස් ඉල්ලනවා කියලා හිතන්නකො. කොටස් වෙළඳපොළේ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ක්‍රියාවලියම තමයි. කොටස් ගැනුම්කරුවන් සහ කොටස් ඉල්ලුම්කරුවන් එකිනෙකට සම්බන්ධ වෙනවා. සමා වෙන කොටස් ඉල්ලුම්කරුවන් සහ ඒ කියන්නේ කොටස් ගැනුම්කරුවන් සහ කොටස් අලෙවිකරුවන් එකිනෙකට සම්බන්ධ වෙනවා. ගැනුම්කරුවෝ මොකද කරන්නේ? කොටස් ඉල්ලනවා. විකුණුම්කරුවෝ කොටස් විකුණනවා. එතකොට කොටස් ඉල්ලුම වැඩි වෙනකොට කොටසක මිල නිකම්ම ඉහළ යනවා. එළවලු වෙළඳපොළක් ඔයා මේකට ආදේශනය කරගන්න. ඔයාට පැහැදිලිවම මේ කොටස් වෙළඳපොළ වගේ බර වචන මේකට පාවිච්චි කරන්න උවමනාවක් නැහැ. මේ හැම වෙළඳපොළකම සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවලියක් තමයි. ඒ කියන්නේ මිලදී ගැනීම සහ විකිණීම. කොටස් වෙළඳපොළේ සිද්ධ වෙන්නේත් ඒකම තමයි. ඔයාට හරියට මේ කොටස් වෙළඳපොළේ සිද්ධ වෙන ක්‍රියාවලිය හරියට ඔළුවට ගියොත් ඔයා එතනින් එහාට ගහන ගේම නවත්තන්න කාටවත් බෑ. මොකද මේ මූලික ක්‍රියාවලිය, ඒ කියන්නේ ඉල්ලුම සැපයුම හරියට තේරුම් ගන්න බැරිකම නිසා තමයි ගොඩක් අය මේ කොටස් වෙළඳපොළේ අසාර්ථක වෙන්නේ. ඔයාට පුළුවන් නම් මේ කොටස් වෙළඳපොළේ එක කොටසක මිල කවදා හරි වැඩි වෙයි කියලා හිතලා හරියට ඒක තීරණය කරලා යම් කොටසක ආයෝජනය කරන්න ඔබට ඉතාම ඉහළ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා බලන්න අපි සාමාන්‍යයෙන් කොටසක් මිලදී ගන්නකොට කොහොමද අපි මිලදී ගන්න ඕන මිල තීරණය කරන්නේ? දැන් ඔයාලා හිතන්න ගෝවා ගෙඩියක් රුපියල් 100යි. හැබැයි ඒ කියන්නේ ගෝවා ගෙඩියක ඇත්ත වටිනාකම රුපියල් 100යි. හැබැයි මේ ගෝවා ගෙඩිය කවුරු හරි රුපියල් 1200ට විකුණනවා. ඔයා ඒක ගන්නවද? ඒක ගන්නෙ නෑ.
මොකද ඒකට හේතුව තමයි ගෝවා ගෙඩිය ඇත්ත වටිනාකම රුපියල් 100 වෙද්දී අපි ගෝවා ගෙඩිය 1000 ගානකට ගත්තොත් ඒක අපිට පාඩුවක්. සහ ඒක ඇත්තටම වැරදි තීරණයක්. ඒ වගේ දේවල් කොටස් වෙළඳපොලෙත් සිද්ධ වෙනවා. අපි යම් කිසි කොටසක් වා හිතන්න උදාහරණයක් වශයෙන් රුපියල් 100කට කොටසක ඇත්ත වටිනාකම රුපියල් 100යි කියලා. ඒ කොටස කවුරු හරි රුපියල් 300කට විකුණනවා නම් ඔයා ඒක ගන්නවද? ඒක ගන්නෑ. හැබැයි අපිට එහෙම ගෝවා ගෙඩියක මිල තීරණය කරනවා වගේ එහෙම කොටසක ඇත්ත වටිනාකම එහෙම තීරණය කරන්න බැහැ. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රමවේදයන් ඉතාම සරලව මේ වීඩියෝ එකේ දෙන්නේ ඉදිරි වීඩියෝ වලින් ඉතාම සරලව පැහැදිලි කරනවා. එතකොට ඔයාලා මගේ මේ channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධයෙන් දැනුවත් මොකක් හරි ඕනෑම දෙයක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා මේකෙන් කමෙන්ට් එකකින් අහන්න. අනිවාර්යෙන්ම ඒකට මම උත්තර දෙනවා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට දැන් ගොඩක් අය කියනවා මේකෙන් මේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරලා ගොඩාක් සල්ලි හොයන්න පුළුවන් කියලා. ඒක ඇත්ත, හොයන්න පුළුවන්. හැබැයි ඔය කියන විදිහට එහෙම හොයන්නත් බෑ. මොකද මේක සූදු පිට්ටනියක් නෙමෙයි. මේක ආයෝජනයක්. ආයෝජනයක් කරොත් යම් කාලයක් ගත වෙනවා. දැන් ගොඩක් අය හිතනවා නිකන් කොටස් වෙළඳපොලේ සල්ලි දාලා එක රැයින් පෝසත් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම කවදාවත් එහෙම පෝසත් වෙන්න බෑ. මොකද හේතුව අවම වශයෙන් ඔයා කොටස් වෙළඳපොලක ආයෝජනය කරොත් ඔයාට නිවැරදිම ඉතා ඉහළ ප්‍රතිලාභයක් ලබන්න අවුරුදු 2ක්වත් ගත වෙනවා. දැන් ඔයා හිතන්න ඔයා රුපියල් 50000ක් දාලා දවස නිකන් ඔය සූදු කෙලලා ඒ කියන්නේ කොටස් වෙළඳපොලේ සූදු ක්‍රමයට සමහර ඔය කොටස් මිලදී ගැනීම විකිණීම් කරනවානේ. අන්න ඒ විදිහට දැන් ඔය දවසේදී මොකක් හරි කෙහෙල් මලක් කරලා රුපියල් 500 හෙව්වා කියන්නකෝ දවසට. එතකොට දැන් ඔය විදිහට හොයනවට වැඩිය ඔය රුපියල් 50000 සමහර විට හරිම කොටසක ආයෝජනය කරොත් ඔබට අවුරුදු දෙකක් ගියාට පසුව සමහරට ලක්ෂ 25 පයින්නත් පුළුවන් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. මේක උදාහරණ වශයෙන් ඕනනම් කියන්න පුළුවන්. ඒ ෂෙයාර්ස් වල නම් කියන්න බෑ. හැබැයි ඔයා හොයලා බලන්න සමහර කොටස් තිබුණා රුපියල් 6 සිට රුපියල් 300 දක්වා මිල ඉහළ ගියපු. එතකොට ඔයාට පුළුවන් නම් ඒ වගේ හොඳ කම්පැනි එකක ආයෝජනය කරන්න ඔබ සාර්ථක වෙනවා. මේ කොටස් වෙළඳපොලේ තියෙන එක සිද්ධාන්තයක් තමයි ඔයා හරිම විනයකට ක්‍රියාත්මක වෙනවා නම් ඔයා හරිම තීරණයක් ගත්තොත් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. මේ වීඩියෝ එකෙන් පසුව දැන් මම ඉතාම සරලව සහ කෙටියෙන් වාට මේ පිළිබඳ ඉතාම පැහැදිලි කරන්න කැමති. ඒ කියන්නේ මම මේ තියෙන බර වචන ඔක්කොම අයින් කරලා. ඒ කියන්නේ මේ බර වචනවල තේරුම වාට ඉතාම සරලව පැහැදිලි කරනවා. මේක අර අමුතු බර වචන යොදා ගනිමින් මම මේක පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මේ වීඩියෝ එකෙත් ඔයාලට මොකක් හරි එකක් තේරුන්නේ නැත්නම් ඔයා කමෙන්ට් එකකින් අනිවාර්යෙන් අහන්න. ඒ වලට උත්තර දෙන එක දෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ ආයෝජනය පිළිබඳව ඇත්තටම ඔය තව මේක දැනුම හොයන්න. මොකද මේක ඇත්තටම මේක අපිවත් ප්‍රවීණෝ නෙමෙයි. මේක ප්‍රවීණයෝ කියලා හිතන අයටත් සමහර වෙලාවට මේක ඇත්තෙන් අතපසුවීම් සිද්ධ වෙනවා. ඔයා බලන්න මේ කොටස් වෙළඳපොලේ දැනටමත් ඔයා ආයෝජනය කරන කෙනෙක් නම් ඔයා මම කිව්ව විදිහට හරියට විනයානුකූලව ආයෝජනය කරන්න. ආයෝජනය නොකරන කෙනෙක් නම් ඔයා බය වෙන්න එපා. මම දන්න ඔය ආයෝජනය නොකරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ පිළිබඳ මූලික දැනුම ටිකක් හොයන කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා තමයි ඔයා මේ වීඩියෝ එක බලන්නේ. මේ channel එක හරහා ඔයාට යම්කිසි දැනුමක් ලබා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඔයාලා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් අදට ජය වේවා.